සමහර දරුවන්ගේ සීන ඉතා විශාලයි. නමුත් ඒ සීන කරා යන ගමන ආරම්භ වෙන්නේ පොඩි පොතකින්, පෑනකින් නැත්නම් පාසල් බෑගයකින්. අද අපි රත්නපුර ප්‍රදේශයේ පෙර පාසල් දරුවන් කීප දෙනෙකු හමුවීමට පැමිණියේ තෑගි කීපයක් ලබාදීමට පමණක් නොවේ. ඔවුන්ගේ මුහුණුවලට සිනාවක් ඇති කිරීමටයි. ඔවුන්ගේ පුංචි හදවත්වලට සතුටක් එක් කිරීමටයි. ඒ වගේම ඔවුන්ගේ අනාගත සීනවලට පුංචි ශක්තියක් වීමටයි. අපේ ආයතනයේ සිලෝන් ඇකඩමි ඔෆ් ජෙමොලොජිකල් සයන්ස් කියන ආයතනයේ මාළඹේ අපේ බලාපොරොත්තුව තියෙන්නේ මේ කරන කාරණාව තුළින් අපි දැන් හැම අවස්ථාවකම මේක කරා. නමුත් අද අපිට සිද්ධ වුණා මේක පොඩ්ඩක් කටිය රැස් කරලා අපේ ළමයින්ගේ අතින්ම දෙන්න. එතකොට මේ දැන් වැඩි හරියක් ඉන්නේ ස්වාමීන් වහන්සේ අපේ ළමයි ටික මේ ඉන්නේ. ඉගෙන ගන්න ළමයි ටික. මේගොල්ලන් මැණික් ව්‍යාපාර කරන එක ඉගෙන ගන්න කට්ටිය වැඩි හරියක් සානික් පැතිවල කට්ටිය අතින් ඉන්නවා. බලාපොරොත්තුව තියෙන්නේ මේ වගේ මේ මැණික් කියන්නේ අපේ ලංකාවේ පොළවේ තියෙන හොඳ සම්පතක්. ඉතින් ඒ සම්පත හම්බෙන ප්‍රදේශ ආවරණය කරමින් සහ සම්පත විකුණන තැන් විශේෂයෙන් බේරුවල ප්‍රදේශයක් තියෙනවා. ඊට පස්සේ අපේ මහනුවර මේ ප්‍රදේශය, රත්නපුර, ඊට පස්සේ පැල්මඩුල්ල, හැලියගොඩ, ඒ වගේ හැම ප්‍රදේශයක්ම ආවරණය වෙන විදිහට මේ ආකාරයෙන් අපි වැඩේ කරගෙන යන්නේ. විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙනවා පතල් වැඩි හරියක් ක්‍රියාත්මක වෙන ප්‍රදේශ තමයි මේ. ඉතින් මේවායේ ඉන්න මේ සමහරකට අපි දන්නවා පතල් කොච්චර අමාරුද. අද අපි මේ ළමයි ටික ඊට කලින් අරගෙන ගිහිල්ලා පෙන්නුවා පතල් ක්‍රියාත්මක වෙන විදිහ. ඉතින් හරි අමාරු කාරණාවක්. සමහරක් වෙලාවට මේ උස්පහත්කම් ඇති වෙන්න පුළුවන් මේ වගේ තැන්වලින් පතල් වල වැඩ කරන අපේ පතල් කාර්මිකයෝ සහ සමහරකට මැණික් බිස්නස් එකේ ඉන්න අනික් ව්‍යාපාරිකයෝ අතර තියෙන ළමයින්ගේ පරතරය ටිකක් වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මොන හරි පාවිච්චි කරන දේවල් අපේ බලාපොරොත්තු වෙන්නේ මේගොල්ලන්ගේ හිත් වලට අවශ්‍ය කරන ඒ හොඳ දේවල් ටික ළඟා කරන්න ඒ පරතරය අඩු කරන මට්ටම හදන්න තමයි මේ ප්ලෑන් එක තියෙන්නේ. ඉතින් මම හිතනවා අපේ දැන් ළමයි කීප දෙනෙකුත් සම්බන්ධ වෙලා මේ බරු ටික අපි දීලා නැත්නම් මේගොල්ලෝ ගොඩක් වෙලා ඉඳන් දැන් බලන් ඉන්න නිසා මම අර කොහොම කෙටි අරමුණක් විදිහට මේක කිව්වේ. thank you ඕගොල්ලන් මෙහෙම රැස් කරාට අපිට කට්ටිය එකතු වෙලා විශේෂයෙන්ම මේ අපේ ටීචර්ස් ටික ඊට පස්සේ මේක පාලනය කරන කට්ටියට මොන්ටිසෝරි දෙකක් තියෙනවා. thank you අපේ පුතාලා දුවලා ආවට අපි දැන් එහෙනම් තෑගි ටික ගමු. ගමුනේ අපේ විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපේ ආයතනයේ පැත්තෙන් තෑගි ටිකකුත් අපි ගත්තා වෙනම. ඊට පස්සේ අපේ ළමයි ගොඩාක් කට්ටිය අපිට මේ එක එක ඒවා ගෙල්ලා තව ඒගොල්ලන්ගේ බෑග් ටික පුරවන්න බඩු ගෙල්ලා දුන්නා. ඉතින් ඒකත් අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඕගොල්ලන්ට. මේ ළමයිගේ අනාගතේ හොඳ වෙලා අපි අනාගතේ මේ ප්‍රදේශවලින් මැණික් ව්‍යාපාරය තව සාර්ථක කරගන්න අවශ්‍ය කරන පසුබිම සකස් වෙන්න කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. හරි බොහොම ස්තුතියි. අපේ අතේ තිබුණේ පාසල් බෑග්, පොත්, පෑන් සහ සෙල්ලම් බඩු. නමුත් ඔවුන්ගේ අතට අපි ලබා දුන්නේ ඒ දේවල් පමණක් නොවේ. අපි ලබා දුන්නේ අපි ඔවුන් ගැන සිතන බවයි. අපි ඔවුන්ගේ සිහින පිළිබඳව සිතන බවයි. අපි ඔවුන්ගේ අනාගතය ගැන විශ්වාස කරන බවයි. එක් පුංචි දරුවෙකුට අලුත් පාසල් බෑගයක් කියන්නේ තවත් එක් බෑගයක් පමණක් නොවේ. ඒ අලුත් පාසල් ගමනක ආරම්භයක්, අලුත් බලාපොරොත්තුවක්, අලුත් සීනයක්. අද ඔවුන්ට ලැබුණු පොතකින් හෙට ඔවුන්ගේ දැනුම ලියවෙන්න පුළුවන්. අද ඔවුන් අතටගත් පෑනකින් හෙට දවසේ ඔවුන්ගේ අනාගතය ලියවෙන්න පුළුවන්. අද අපි ඔවුන්ගේ මුහුණුවල දකින මේ පුංචි සිනාව කවදා හෝ ලෝකය වෙනස් කරන විශාල සීනයක් බවට පත්වෙන්න පුළුවන්. මොකද සෑම දරුවෙකුටම සීන දකින්න අයිතියක් තිබෙනවා. සෑම දරුවෙකුටම ඉගෙන ගන්න අයිතියක් තිබෙනවා. සෑම දරුවෙක්ම ලස්සන අනාගතයක් ලැබිය යුතුයි. ප්‍රථමයෙන් මම ස්තුති වෙනවා මේ වගේ දෙයක් සංවිධානය කරලා අපේ දරුවන්ගේ හිත සතුටු කරලා දෙමාපියන්ගේ හිත සතුටු කරලා ඇත්තටම මේ ළමයි දිහා බැලුවම ඒ හදවතේ නැගෙන සිනහව දැක්කම ඇත්තටම කියන්න ගොඩක් සතුටුයි. මේ ඇකඩමියේ ඉගෙන ගන්න මැණික් සම්බන්ධව ඒ කටයුතු ඉගෙන ගැනීමට ඒ සියලුම ශිෂ්‍යයන්ට අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා සියලු දෙනාටම සුවපත් කරනවා. කතල් කරන තාත්තලාගේ දරුවෝ තමයි මෙතන ගොඩක් ඉන්නේ. ඇත්තටම මේ අපේ මැණික් කර ටික 100,000 ගුණයක් වටිනවා මේ මැණික් කර ටික. මේ තාත්තලා ඇත්තටම ඒ කියන විදිහට මැණික් හොයාගන්න ගොඩාක් දුෂ්කර කටක ජීවිතයක් ගත කරන දෙමව්පියෝ අපේ ඉන්නේ. ඒගොල්ලන්ගේ ආර්ථික තත්ත්වය ඇත්තටම ගොඩක් දුරට යහපත් අය නෙවෙයි. මේ දරුවෝ පෝෂණය කරන්න ඔයාලගෙන් ඇත්තටම මුලින්ම ලොකුවත් වෙලා ඇත්තටම සතුටු වෙන්න ඕනේ. මුල් ළමාගේ සංවර්ධනය වෙන්නේ ඔයාලා කරපු මේ
සත්කාරයට ඔයාලට ගොඩාක් ස්තුතියි ගොඩාක් පිං මේ රටේ අනාගතය වෙනුවෙන් මේ දේ කළේ ඔයාලට තවත් වැඩි වැඩියෙන් තවත් පින්දහම් කරන්න මේ දේවල් ලැබෙන්න කියලා මම අපේ දෙමව්පියෝ වෙනුවෙන් සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා ගොඩාක්ම ස්තුතියි ගොඩාක්ම පිං අද අපි කළේ විශාල දෙයක් නොවෙන්න පුළුවන්. නමුත් කෙනෙකුගේ හදවතට සතුටක් ලබාදීම, කෙනෙකුගේ සීනයකට ශක්තියක් වීම, කෙනෙකුගේ අනාගතයට බලාපොරොත්තුවක් වීම. ඒක අපි කළ හැකි විශාලම දෙයක්. කැක්ස් ඇකඩමි වෙතින් දැනුම බෙදා ගැනීම පමණක් නොවෙයි. සතුට බෙදා ගැනීම, කරුණාව බෙදා ගැනීම සහ අනාගතයේ ගොඩනැගීමට පුංචි අත්වලක්වීම. අද අපි ඔවුන්ට ලබා දුන්නේ තෑගි කීපයක්. නමුත් ඔවුන් අපට ලබා දුන්නේ අමතක නොවෙන සිනහාවක්. සමහර විට අද අපි ඔවුන්ගේ ජීවිතයට කළ පුංචි වෙනස හෙට ඔවුන්ගේ මුළු ජීවිතයම වෙනස් කරන විශාල ආරම්භයක් වේවි. මොකද පුංචි අත්වලින් විශාල සිහින ගොඩනැගෙනවා. අපි ඒ සිහිනවලට පාරක් හදමු. සෑම දරුවෙකුටම සිහින දකින්න ඉඩ දෙමු. කැක්ස් ඇකඩමි දැනුමින් සහ මනුෂ්‍යත්වයෙන් අනාගතය ගොඩනගමු.